හායි යාළුවනේ, ඉතින් ඔයාලට ගොඩක් දවසකින් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් යාළුවනේ මම දැන් ඉන්නේ නම් කනසාවල කයිෂයිකේ වැඩකට ආවා මාසයකට. ඉතින් මම හොටෙල් එකක තමයි නැවතිලා ඉන්නේ. ඉතින් මට අද නිවාඩු දවසක් නිසා මට හිතුණා අද කනසාවල පොඩ්ඩක් ඇවිදලා බලන්න. අපි ගිහින් බලමු. ඉතින් යාළුවනේ අද නම් පොඩ්ඩක් එළිය රස්නෙත් වැඩි යවුවත් සරයි කරන්න දෙයක් නැහැ. ඉතින් පොඩ්ඩක් ඇතුළෙම ඉන්නවට වැඩි එළිය ඇවිදින්න යන එක හොඳයි කියලා හිතුවා. ඉතින් අපි බලමු කොහොමද කනසාවල ලස්සන කෝයින් එකක් තියෙනවා. ඉතින් ඒක බලන්න යන් අපි. ඉතින් යාළුවනේ මම බස් එකේ තමයි යන්නේ. අපි ඉතින් බස් එකේ ගිහින්ම බලමු කොහොමද කෝයින් එක කියලා. දැන් ඉතින් බස් එකේ ඇතුලේ ඉන්නේ. දැන් මෙතෙන් නම් ටිකක් දුර යන්න ඕනි. හොයාගෙන යන්න ඕනි. ඉතින් කොහොම හරි ගිහිල්ලා බලමු අපි කොහොමද කියලා මේ කනසාව. දැන් නම් බහින්න ළඟයි යාළුවනේ. කෝයින් එක ඉස්සරහම තමයි බහින්නත් තියෙන්නේ. මේ තියෙන්නේ කෝයින් එකේ කියන්නේ මැප් එක. මේ ගොඩක් ලොකු කෝයින් එකක්. අපි ගිහිල්ලා බලමු. ලස්සන තැන් තියෙනවා ඉතින්. හරිම ලස්සනයි. මේ සින්ජුකු වගේ නෙමෙයි. ඉතින් මේ පැත්ත කියන්නේ හරිම කාම් ගතියක් දැනෙනවා. ඉතින් මේ ආවම මුලින්ම ඉතින් මට ඇත්තටම මේ යන්න කලින් බඩගින්නක් ආවා. දැන් ඉතින් මම මේ කෝයින් එක ඇතුළේම රෙස්ටොරන්ට් එකක් හොයනවා කන්න. බලමු අපි ඉස්සරහට ගිහින් හම්බ වෙයිද කියලා. හරිම ලස්සනයි මේ පැත්ත නම්. ඇත්තටම හරිම කාම්. අර ඇතින් පේන්නේ මේ මෙහි තියෙන ලොකු කැස්ටල් එකක්. මේ හරිම ලස්සනයි ඉතින් යාළුවනේ අර ඇතින් පේන රෙස්ටොරන්ට් එකෙන් තමයි මම කන්න හදන්නේ. ඉතින් මම දැන් කන්න ඉඳගත්තා. ඉතින් දැන් මේ කරි රයිස් එකක් තමයි කන්නේ. කරි රයිස් එක කොට ඇත්තටම මේක සැර නැහැ. මේකත් කාලා හිමීට යනවා ඉතින් ඉස්සරහට. ඉතින් යාළුවනේ මේ තමයි කෝයින් එකේ මේ අපිට මුලින්ම හම්බෙන්න තැන. බලමු ඉස්සරහට ගිහින්. හරිම ලස්සන පරිසරයක්. හරිම නිදහස්. මේ ඉස්සරහට ගිහින් බලමු. අද සෙනග එච්චරත් නැහැ. ඇත්තටම බලන්නකො ඉතින් මේ පාරවල් හරිම පිරිසුදුයි. ආසයි දෙනවා ඉතින් ඇවිදගෙන යන්න. ඉස්සරහට යමුකෝ බලන්නකෝ වගේ ලස්සන තැන් තියෙනවද කියලා අපි බලමු. ඇත්තටම මේ මුළු පරිසරෙම කොළ පාටට තියෙනකොට හරිම ලස්සනයි. හරිම නිදහස්. තනියෙන් ආව නිසා මේ තවත් නිදහස් ඉතින්. වව් හරිම ලස්සන පැත්තක්. ඉතින් කම්පැනි එකෙන් ආපු නිසා මේ මට ඉතින් නිවාඩු දවසේ මේ වගේ පොඩ්ඩක් ඇවිදින්න කරන්න පුළුවන්. ඇතුළෙම ඉන්න ගියාමත් එපා වෙනවා. ඉතින් මේ හරිම කම්මැලි. ඒක නිසා මම පොඩ්ඩක් ඇවිදින්න ආවා. මේ වගේ ලස්සන තැන් ඇති තවත් ඉස්සරහට අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. සෙනගත් අඩුයි කමක් නැහැ. කොහොම හරි ඉස්සරහට යනවා මම. අද ඉතින් මේ කෝයින් එකම බලලා තමයි මං යන්නේ.
රෑට එහෙම හරි ලස්සනයි ඇති මේ තියෙන්නේ මේ වගේ තැන්වල ලයිට් එහෙම වැටෙනකොට හරිම ලස්සනයි ඇති ඉතින්. කනසාවලට එන්න chance එකක් හම්බෙයි කියලා හිතුවේ නෑ. ඉතින් chance එකක් හම්බුණා. දැන් ඉතින් මම කනසාවල පුළුවන් හැමතැනම පොඩ්ඩක් ඇවිදිනවා. මාසයක්ම තියෙන එක ඉතින් හොඳට ඇවිදලා කරලා යනවා. හරිම ලස්සන පැත්තක් යාළුවනේ. ඉතින් මේ හරිය ලස්සන මේ ගඟක් වගේ එකක් තියෙනවා. මේ බලන්න හරිම ලස්සනයි පැත්ත. මේ වගේ පැත්තක නම් ඉන්න ආස හිතෙනවා. ඉතින් අර මේ සින්ජුගු වගේ ටෝකියෝ අවට ඉන්නකොට අර මිනිස්සු ගොඩායි සෙනග ඉන්නවා. ඇවිදින්න කරන්න උනත් නිදහසේ ඇවිදින්න බෑනේ. ඉතින් මේ වගේ පැති නම් ඇත්තටම මේ ඔළුවටත් නිදහස්. ඉන්න හිතෙන පැත්තක් ඉතින් දැන් නම් කනසාවලට එන්නමයි හිතෙන්නේ. ගොඩක් අය තනියම තමයි මේ වගේ තැති වලට එන්නේ. මං දැක්ක හැමෝම මේ තනියම තමයි ඇවිත් තියෙන්නේ. නිදහසේ ඇවිදින්න පුළුවන් ඉතින් මේ වගේ තැන් වලට ආවම. ගොඩාක් සෙනග ඉන්න පැත්තක ඉඳලා මේ වගේ තැනකට එනකොට නිකන් ගමකට ගියා වගේ තමයි. හරිම නිදහස් හරිම මේ නිස්කලංක පැත්තක් ඉතින්. ඇත්තටම පාක් එකකට එන්නේ ගොඩක් අය මේ කපල්ස් එහෙමනේ. දැන් මේ පැත්තේ නම් මම තාම දැක්කේ නෑ කපල් එකක් ඉන්නවා. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඉතින් ගොඩක් එන්නේ තනියම තමයි. මං හිතන්නේ මෙහි මිනිස්සු හරිය නිදහසේ ඉන්න කැමති මිනිස්සුන් ඉන්නේ. වැඩ කරලා ඉතින් නිවාඩු සෙනසුරාදා ඉරිදා දවස් වලට මේ වගේ තනියම ඇවිල්ලා ඇවිදිනවා ඇති. හරිම ලස්සනයි. වතුර එහෙම මාරම පිරිසිදුයි. හැබැයි මේවා මේ ගොඩක් කට්ටිය කියන්නේ මේ වගේ ලස්සනට තියාගන්න ඉතින් මේන්ටේන් කරන්න කට්ටිය ඉන්නවා. මං හිතන්නේ ගොඩක් මේ හරිම ෂෝක් පැත්තක් ඇත්තටම. ඉන්න ආස හිතෙන පැත්තක්. දැන් නම් ඉතින් මේ පැත්තට එන්න හිතනවා මේවා දැක්කහම නම්. ඉතින් යාළුවනේ මේ කෙන්රොකු කෝයින් කියලා තමයි මේකට කියන්නේ. ඉස්සරහට යනකොට අපිට පේනවා ඇත තියෙන මේ ප්‍රතිමාවක්. ඉතින් මේ ප්‍රතිමාවේ නම තමයි මේ යමතෝ තකේරු කියලා ප්‍රතිමාවක් තමයි මේක. ඉතින් මේක හදලා තියෙන්නේ ලෝකඩ වලින්. ඇත්තටම මේ යමතෝ තකේරු කියන මේ ප්‍රතිමාව ඒ කාලේ යුද නායකයෙක්ගේ තමයි මේ ප්‍රතිමාව. ඉතින් මේ ප්‍රතිමාව ගොඩක් මේ තැන්වල තියෙනවා. මේ දැන් ඉන්නේ මම කෝයෙන් එකේ උසම තැනක. ඉතින් මේ පහලින් පේන්නේ
මේ කනසාවල කියන්නේ තියෙන ඒරියා එක තමයි මේ හරි ලස්සනයි. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහින් කෝ වගේද තියෙන්නේ මොනවද තව ඉස්සරහට තියෙන්නේ කියලා. හරිම ලස්සනයි, කොළ පාටයි. මුළු පරිසරයම කොළ පාටයි. කවදා හරි වයසට ගියාම අපිත් මේ වගේ ඇවිල්ලා ඉඳගෙන ඉඳී නේද ඉතින්. බලන්නකෝ හරි නිදහසේ යාලා ඉන්නවා. ඉතින් හරි ආසයි තන ඇත්තටම දැක්කහම. මෙච්චර කාලයක් ඉතින් මෙහි ජපානයේ මිනිස්සු කියන්නේ නිතර වැඩ කරන මිනිස්සුනේ. ඉතින් එයාලගේ අන්තිම කාලේ හරි ලස්සනට ගෙවනවා. හරිම ආසයි ඉතින් ඇත්තටම. මේ ඉන්නේ කපල් එකක්. වාව්, ලස්සන පඩිපලක් තියෙනවා. මෙතනත් වතුර පාරක් ගලාගෙන යනවා. හරිම පිරිසුදු වතුර පාරක්. හරිම ලස්සනයි ඉතින්. මේ තියෙන ලයිට් එහෙම හවසටපත් වෙනකොට හරිම ලස්සනයි ඇති මේ පැත්ත. හැබැයි ඉතින් රැට නම් ඉන්න බය හිතෙනවා ඇති. මොකද ඉතින් මේක ලොකු කෝයෙන්නයක් නේ. වතුර වල තියෙන පිරිසුදුකම බලන්නකො හරිම ලස්සනයි. අපි දැන් මේ පඩිපලේ උඩටම ගිහිල්ලා බලමු මොන වගේ තැනක්ද තියෙන්නේ කියලා. හරිම ලස්සනයි පඩිපල. ඉතින් මේ හරිම පිරිසුදුයි. දෙපැත්තින් ගහලා තියෙන මේ වැටවල් දෙක මේ හරිම ලස්සනයි. ඉතින් මේ ඉන්නේ කාක්කේ. එයාත් ඉතින් මේකට ඇවිල්ලා තින්නේ නිදහසේ ඉන්න වෙන්නේ නැති. හරි අපි උඩටම යන්කෝ ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා. ගොඩක් උඩට යන්න ඕන වගේ මට හිතෙන්නේ. ලොකු පඩිපලක් තියෙන්නේ. අපි බලමු උඩට ගිහිල්ලා කොහොමද තියෙන්නේ කියලා. දැන් මට හිතෙන්නේ මම ගොඩක් උඩින් ඉන්නේ. ගොඩක් උස්ස තැනකට මේ යන්න තියෙන්නේ මං හිතන්නේ. මේ හරිම ලස්සන පැත්තක්. දැන් නම් කනසාවල ඉන්නමයි හිතෙන්නේ. යන්න හිතෙන්නේ නැහැ දැන්. බලමු මාසයක් තියෙනවනේ අපි ගිහිල්ලා හැවිදිම මෙහි හැමතැනම. මෙතන නම් තියෙන්නේ මේ පඩිපල නැගලා ඇවිත් මහන්සියට ඉන්න තැනක් වෙන්නේ නැති. මාර ලස්සනයි මෙතන view එක නම්. හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. ගිහින් බලමු අපි කොහෙටද යන්න තියෙන්නේ කියලා. මං හිතන්නේ දැන් මේ එළියට යන පැත්ත තමයි තියෙන නැත්තේ. නෑ තවත් තියෙනවා මං හිතන්නේ යන්න. අපි බලමු කොහොමද තියෙන්නේ. මෙතනත් වතුර පාරක් ගලාගෙන යනවා. හැබැයි අර කලින් තරන්ට වැඩිය නම් පොඩ්ඩක් පාට සුදු පාට නෙමෙයි. වාව්, හරිම ලස්සනයි.
මෙහෙ මං හිතන්නේ දවසින් දවස මේන්ටේන් කරන්න කට්ටිය ඉන්නවා, මේ වැඩ කරන කට්ටියත් ඉන්නවා මේක ඇතුලේ. ඔව් ඉතින් මේන්ටේන් කරන්න නැතුව මේ වගේ ලස්සනට තියාගන්නත් බෑනේ ඉතින් නේද? මාරම ලස්සනයි. මේ ඉන්නේ සුද්ධ කරන කට්ටිය වෙන්න ඕනේ. හරි ලස්සනට පිරිසිදුට තියාගෙන ඉන්න හැබැයි. ඇත්තටම බිම ටොෆි කොලයක්වත් නැහැ, කිසිම දෙයක් නැහැ. හරිම ලස්සනයි, හරිම පිරිසිදුයි. ගොඩක් සෙනගත් නෑ නේද? මේ පැත්තේ නම් ඇත්තම මේ සෙනග ඇත්තම නැත්තරම්. අද නිවාඩු දවස නිසා වෙනද මේ වගේ හරි පොඩ්ඩක් මිනිස්සු ඉන්නේ. මේ තියෙන්නේ අපි අර පැත්තෙන් හම්බුන මේ වතුර ගලාගෙන ගිය තැන. මේ තියෙන ලස්සනයි මේ පැත්තත්. වීඩියෝ එක නම් දිගයි යාළුවනේ. ඉතින් ඔයාලා කොහොම හරි මේක ඉවර වෙනකම්ම අනිවාර්යයෙන්ම බලන්න. බලන්න ඉතින් මේ වයසට ගියත් තනියම හරි ඇවිදින්න එනවා. හරි ෂෝක් අනේ. තනින් තන ඉඳ ගන්න තැනුත් තියෙනවා. ඉතින් ඉඳගෙන ඉන්න ගියොත් එහෙම මට වෙලාව මදි වෙනවා. අද කොහොම හරි මේක ඉවර කරලම් බලන්න ඕනේ. යන්නත් ඕන නිසා මම ඉක්මනට පොඩ්ඩක් බලාගෙන යනවා ඉතින් මේ පැත්ත. යාළුවනේ තියෙන්නේ පහළට ගැප් එකක් යන්න. යන්නේ මේ අර පැත්තින් ඇවිත් මේ පැත්තෙන් තමයි පහළට යන්න තියෙන්නේ. අර ඈතින් යන්නේ කෆල් එකක් නේ. හරිම ලස්සනයි. මාරම නිදහස්. ඇත්තට මේ වගේ පැත්තකට ඇවිල්ලා ඉන්න ඕනේ මාසයකට එකපාරක් හරි. හරිම ෂෝක් ඉතින්. හැමදාම අපිත් වැඩ කරනවා විතරයි, කොහෙවත් යන්නේ කරන්නෙත් නැහැ. මේ වගේ ඉතින් පැත්තකට ආවම හරිම නිදහසක් දැනෙනවා ඇත්තටම ඔළුවට. මෙතනින් උඩට නම් යන්න තහනම් කියලා ගහලා තියෙන්නේ. මොකක් හරි ඇති උඩ පැත්තේ. අර පැත්තෙන් තමයි මම අර කලින් එනකොට ඔයාලට පෙන්නුවේ අර මේ ගඟ වගේ තියෙන එක. ඒක තමයි මේ. හරිම ලස්සනයි. මෙතනත් ටිකක් අර මහන්සි අරින්න ඉඳ ගන්න තැනක් තියෙනවා ඉතින්.
ඒත් මං ඉඳගෙන ඉන්නේ නැහැ, මං යනවා දැන්. තව ලස්සන තැන් බලන්න තියෙනවා ඉස්සරහට, අපි යමුකෝ බලන්න. ඉතින් යාළුවනේ දැන් මං කෝයෙන් එකෙන් එළියට යන්න තමයි යන්නේ. දැන් මේ තියෙන්නේ අන්තිම ටික. මේ ටිකෙන් ගිහින් අපිට එළියට යන තැන මේ හරි ලස්සන තැනක් බලන්න තියෙනවා. මං එතනත් ඔයාලට පෙන්නගෙනම යන්නම්. මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට ගියාම එතනින් තමයි එළියට යන ගේට් එක තියෙන්නේ. අපි බලමු කොහොමද එතනින් එළියට ගියාම තියෙන ලස්සන මේ පන්සලක් වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි එතනත් බලමු. හරිම ලස්සන කපල් එකක් යනවා බලන්නකෝ. ඇත්තටම මේ වගේ මිනිස්සුත් ඉන්නවා ඉතින් නේද? බලන්නකෝ ඉතින් මේ වගේ කට්ටියත් ඉතින් ඉන්නවා ඇත්තටම ජපානයේ. හොඳ මිනිස්සු කොට්ටාසයකුත් ඉන්නවා ඉතින්. ඉතින් යාළුවනේ දැන් ඔන්න මම මෙතනින් එළියට යනවා. අපි ගිහින් බලමු තව ඉස්සරහට මොකද්ද අපිට හම් වෙන්නේ කියලා. වව්, හරිම ලස්සන තැනක්. මෙතනින් ඇතුළට යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා. වව්, මේ මොකක්ද දන්නේ ඇත්තටම. ගිහින් බලමු අපි කොහොමද මේක ඇතුළෙන් ගිහලා කොහෙන්ද එළියට එන්නේ කියලා අපි බලමුකෝ. මම ඔයාලට පෙන්නන්නම්. මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම අනිවාර්යෙන් ඔයාලා බලන්න. වව්, හරිම ලස්සනයි. තවත් තියෙනවා ඇතුළට යන්න. මේ තියෙන්නේ මේක බලන්න තමයි මං හිතන්නේ. මේකෙන් ඇතුළෙන් ඇවිල්ලා යන්න තියෙන්නේ. හරි, අපි දැන් මෙතනින් එළියට ගිහින් එතනින් හෙට මොනවද තියෙන්නේ කියලාත් බලමු. මේ කෝයින් එකේම කොටසක් තමයි මේකත්. උඩට යන්න පඩිපලක් තියෙනවා. අපිත් ගිහින් බලමු උඩට. මෙතනත් ලොකු පඩිපලක් තියෙන. උඩට යන්න අපි ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා. එතනින් උඩ නම් මොකුත් නැහැ යාළුවනේ. එතන පොඩි පන්සලක් වගේ එකක් තියෙනවා. ඉතින් ඒකත් බලාගෙන මම දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් බලමු අපි මෙතනත් ගිහිල්ලා කොහොමද තියෙන්නේ කියලා. වාව්, හරිම ලස්සනයි, හරිම පිරිසුදුයි. ඇත්තටම ආස හිතෙනවා ඉතින් මේ පැත්ත නම් ඉන්න. මෙතනත් හරි ලස්සනයි යාළුවනේ. ඇත්තටම මේ ආස හිතෙනවා මේ වගේ තැනක ඉන්න. ගොඩක් වෙලා ඉන්න තිබ්බනම් තවත් හොඳයි. හරිම ලස්සන පැත්තක්.
සාමාන්‍යයෙන් මේක ඇතුළට යනකොට මෙතනින් අත එහෙම සෝදගෙන යන්නේ ගොඩක් අය. මම කියන්නේ ජපානයේ මේ මම දැකලා තියෙනවා. එතනින් අත සෝදලා මේ තමා අර මේ අතෙන් ගිහින් බලන්නේ. අපි බලමු ගිහින් මොකක්ද එතන තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලත් කනසාවලට ආවොත් අනිවාර්යෙන්ම කෙන්රොකුවෙන් ගාඩන් එක අනිවාර්යෙන් බලලා යන්න. මේ ගාඩන් එක ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධ ගාඩන් එකක්. අනිවාර්යෙන්ම අමතක නොකර මේක බලලා යන්න. යාළුවනේ ඔයාලා මගේ vlog එකට ආසයි නම් අනිවාර්යෙන් like එකක් දාලා comment එකක් දාන්න. ඉතින් මම තවත් ලස්සන වීඩියෝස් අරගෙන අනිවාර්යෙන්ම මේ එන්නම්. එහෙනම් යාළුවනේ අදට මගේ වීඩියෝ එක ඉවරයි. මේ දැන් මම යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. තවත් ලස්සන තැනක් අරගෙන මම ආයෙත් වීඩියෝ එකකින් එන්නම්. එහෙනම් යාළුවනේ සයෝනරා.